සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ ගෙදරදී පහසුවෙන්ම bitter rolls හදාගන්නේ කොහොමද කියලා. අපි බලමු ඒ සඳහා අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. පාන් පිටි, බිත්තර, මද රස්නේ උණු වතුර, තම්බාගත් අල, කපාගත් සුදු ලූණු, ලොකු ලූණු, කරපිංචා, මම මෙතන අරන් තියෙන කොච්චි මිරිස්, ඔයාලට අවු මිරිස් ටිකක් පාවිච්චි කරන්න පුළුවන්. ලීක්ස්, කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු, කහ කුඩු, ලුණු කුඩු, පොල් තෙල්, පාන් කුඩු. මුලින්ම මම රෝල්ස් එක හදාගන්න අවශ්‍ය ඩෝ එක හදාගන්නයි යන්නේ. පාන් පිටි ටිකට ලුණු කුඩු තේ හැඳි භාගයක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගෙන වතුර ටික ටික දාලා පිටි ටික හොඳින් නනා ගන්න ඕන. මේ විදියට භාජනයේ තියෙන පිටි ටික එක ගුලියකට අරගෙන මම පොල් තෙල් මේස හැන්දක් එකතු කරලා පිටි මෝලිය විනාඩි 5ක් හොඳින් නීට් කරගන්නවා. ඊට පස්සේ තෙල් ටිකක් උඩින් ගාලා විනාඩි 5ක් විතර මම වහලා තියාගන්නවා. ඒ අතරතුරදී මම බිත්තර රෝල්ස් එකේ ෆිලින් එක හදාගන්නයි යන්නේ. මේ විදියට භාජනයකට තෙල් ටිකක් දාලා ලිපේ තියලා තෙල් ටික හොඳින් රත් වෙනකොට කපාගත් ලොකු ලූණු, සුදු ලූණු, කොච්චි ටික එකතු කරලා විනාඩියක් විතර තියාගෙන මම කපාගත් ලීක්ස් ටික එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්නවා. ලීක්ස් වල පාට මේ විදියට චුට්ටක් වෙනස් වෙනකොට කහ කුඩු තේ හැඳි කාලක්, කෑලි මිරිස් තේ හැඳි 2ක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2, ලුණු කුඩු තේ හැඳි භාගයක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගෙන තම්බාගත් අල ටිකත් එයට එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්නවා. ඔයාලගේ රස අනුව කෑලි මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු එකතු කරගන්න පුළුවන්. විනාඩි 2කට පස්සේ මම ලිප ඕෆ් කරලා තියාගන්නවා. දැන් මම රෝල්ස් එකට අවශ්‍ය රොටි ටික හදාගන්නයි යන්නේ. මේ විදියට පොල් තෙල් ටිකක් අත් දෙකට ගාලා ඩෝ එක එළියට අරගෙන සාමාන්‍ය ප්‍රමාණයේ පිටි බෝල හදාගන්න ඕන. මේ විදියට හදාගත් පිටි ගුලිය හොඳින් තුනී කරගෙන ඝනකම් වැඩි කොටස් ටික ඉවත් කරගන්නවා. මම මෙතන බිත්තරයක් දෙකට කපලා අරන් තියෙන්නේ. මේ විදියට බිත්තර භාගේ මැද්දෙන් තියලා ෆිලින් එක ඒකේ උඩින් තියාගන්නවා. දැන් මේ පෙන්වන ආකාරයට තුන් පැත්තම හොඳින් සීල් වෙන විදියට නවා ගන්න ඕන. ඒ විදියට මම අනිත් බිත්තර රෝල්ස් ටිකත් හදාගත්තා. මම මෙතන පාන් කුඩු ටික දවට ගන්න හදාගෙන තියෙන්නේ පාන් පිටි වලින් බැටර් එකක්. ඔයාලට බිත්තරයක් ගහලා මේ විදියට දාලා පාන් කුඩු ටික හොඳින් තවර ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ විදියට හදාගත්ත මගේ බිත්තර රෝල්ස් ටික. දැන් මම ගැඹුරු තෙලේ රන්වන් පාට වෙන තෙක් මේ විදියට හොඳින් රෝල්ස් ටික බැද ගන්නවා. ඒ විදියට හවස තේ වෙලාවට හදාගත්ත බිත්තර රෝල්ස් ටික තමයි මේ තියෙන්නේ. ඔයාලත් මේ විදියට හදලා රස කොහොමද කියලා කියන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. මගේ වීඩියෝ එක නැරඹුවට ගොඩාක් ස්තුතියි.